දැන් ඔන්න මේක කරලා බලන්න හෙට කරන්න මේක. හෙට ඉඳලා මේක කරලා බලන්න. මාසයක් ඕගොල්ලෝ මේක කළොත් ඕගොල්ලන්ටම තේරෙවි මම කුසලයේ මත දැන් ප්‍රබෝධමත් වී ඇති බව. මාසයක් මේක කරන්න මාසෙකින් පස්සේ අපිට ඊළඟට ප්‍රතිපත්තිය ගැන ඊට පස්සේ කතා කරගන්න පුළුවන්. මොකක්ද දැන් මාසයක් කරන්න කියන්නේ? මේ මොහොතේ ධර්මයට අනුව ගත්තාම අකුසල සංස්කාර තමයි විපාකයට පැමිණිලා තියෙන්නේ. ඔන්න පොදු කතාව. දැන් හෙට ඉඳලා මොකද්ද මේ කරන්න කියන්නේ? හෙට ඉඳලා මෙන්න මේ දේ කරන්න පින්වත්නි. මොකද්ද හෙට ඉඳලා කරන්නේ? හොඳට අහගෙන මේ ටික හෙට කරන්න. පළවෙනි එක උදේම නැගිටින්න සාමාන්‍ය ඔයගොල්ලෝ නැගිටිනවට වඩා විනාඩි 15ක් විතර කලින් නැගිටින්න. කීයට හරි කමක් නැහැ. මේක උදේවරුේ තමයි කරන්න ඕන. උදේම නැගිටලා උදේට විනාඩි 10 අතර මේකට විනාඩි 5යි යන්නේ. විනාඩි 5ක් වෙන් කරගන්න පුළුවන් වෙයි නේද? පුළුවන් නේ. එතකොට විනාඩි 5ක් කොහොම හරි මේක වෙන් කරගන්න. එතකොට මේ විනාඩි 5න් වෙන යහපත කොච්චරද කියලා ලබන මාසේ බලන්න. එතකොට දැන් පොඩි මාසයයි තියෙන්නේ. මේ මාසය ඇතුළත නොවරදවාම මේ වැඩේ කරන්න. මාසිකින් පස්සේ මේකේ ප්‍රතිඵල ගැන බලන්න ඕගොල්ලොම බලන්න. ප්‍රතිඵල නැත්නම් අතහැරලා දාන්න වැඩක් නැහැ නේ. එහෙම ප්‍රතිඵල රහිත එකක් එහෙම නෙමෙයි මේ බුද්ධ ශාසනය කියන්නේ. මේ බුද්ධ ශාසනය තුල වඳභාවයක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනයක් ඒක. මේ බුද්ධ ශාසනය ප්‍රතිඵලදායකයි. එතකොට මොන විනාඩි 5 වැඩි. උදේම නැගිටලා හොඳට වතුර වීදුරුවක් බොන්න. හොඳට වතුර වීදුරුවක් බොන්න. එතකොට නිකන් කායික පිබිදීමක් ඇති වෙන්න ගන්නවා. ඒත් එක්කම හොඳට පොළවේ අඩිය තියලා වාඩි වෙන්න. හොඳට පොළවේ හිටින්න කකුල් දෙක තියාගන්න. කුටුවක නම් ඇඳේම වාඩි වෙලා වුණත් කමක් නැහැ. හැබැයි ඇඳේ වාඩි වෙනකොට බිම කකුල් දෙක තියන්න හොඳට පොළවේ. ඊට පස්සේ කකුල් දෙක තියලා සාමාන්‍ය කකුල් දෙක ටික ඈත් කරලා තියාගන්න. ඒක V අකුර වගේ හැඩයට ඉස්සරහින් කකුල් දෙක ඈත් කරලා කකුල් දෙක ආයෙ පිටිපස්සෙන් ටිකක් ඈත් කරලා මේ ගන්නට කකුල් දෙක තියාගන්න. එතකොට එහෙම කකුල් දෙක හොඳට පොළවේ පිහිටන් තියලා හිතන්න. මිනිත්තුවක් හිතන්න. මිනිත්තු දෙකක් නම් වඩා හොඳයි. මිනිත්තු දෙකක් කියලා අපි හිතමුකෝ. මිනිත්තු දෙකක් හිතන්න. මේ මොහොතේ අකුසල සංස්කාරයන් මා කෙරෙහි විපාකයට පැමිණ ඇති බව. මේ වෙලාවේ වර්තමානික එක විදිහට ඇවිල්ලා කෑම බීම ප්‍රශ්න, සල්ලි භාගය ගැන ප්‍රශ්න, නොයෙක් ප්‍රශ්න, චිත්ත පීඩා, මානසිකව ඇතිවෙච්ච බොහොම අර්බුදකාරී මට්ටම්, ලෝකයේ දිහා බලනකොට ලෝකයේ කෙරෙහි පටික සම්පයුක්තවමයි නේත් ඇස් යොමු වෙන්නේ. ලෝකේ ලොකු අවුලක් තියෙන බවක් දැනෙන්න ගන්නවා. මහ ලොකු ප්‍රශ්න ගොඩක් දැනෙන්න ගන්නවා. මේක තමයි මේ දේශනාවෙන් ඕගොල්ලන් ඉදිරිපත් කරන කමටහන. හැබැයි මේකෙන් වෙන යහපත පොඩි එකක් නෙවෙයි. උදේම නැගිටලා හිතන්න මේ මොහොතේ මම අකමැති අකුසල සංස්කාර විපාකයට පැමිණ ඇති බව. මිනිත්තු දෙකක් හිතනවා. හිතට විසිරෙන්න නොදී හොඳට කල්පනා කරන්න මේ මොහොතේ මම අකමැති අකුසල සංස්කාර විපාකයට පැමිණ ඇති බව. හොඳට විනාඩි දෙකක් ඔය විදිහට කල්පනා කරන්න. හිතට විසිරෙන්න දෙන්න එපා. මේ විසිරෙන එක කොහොමත් අඩුයි උදේම නැගිටපු නිසා. මොකද සිතුවිලි වලට හිත තවම හුරු නැහැ. භවාංග මට්ටමින් සිත පැවතිච්ච ගතිය තමයි තියෙන්නේ. මොකද නිින්දෙන් නැගිටපු ගමන්නේ තවමත් ආගන්තුක අරමුණු ඇසුරු කරන මට්ටමේ උද්වේගකාරී භාවයකට හිත තවම එකතු වෙලා නැහැ. තව ඉතා පොඩි වෙලාවකින් එකතු වීමට නියමිතයි. දරුවා පේනකොට උයන පිහන වැඩ මතක් වෙනකොට වැඩට යන්න ලෑස්ති වෙන්න ඕන බව මතක් වෙනකොට වේගයෙන් නොඑක ආකාරයේ විතර්ක ඇවිල්ලා අවුල් වෙනවා. ලංකාවේ කාන්තාවන්ගෙන් බොම් බහුලව පිරිසක් පුළුවන් ගොඩාක් ඉන්නේ උදේට කෙලෙස් විතරකත් එක්ක හැපි. ওই වෙලාවේ මලොත් එහෙම අමාරු වැටෙනවමයි. ඉතින් ඒ නිසා මේ උදේම නැගිටලා මේක කරලා බලන්නකෝ. මේකේ ලොකු යහපතක් තියෙයි. අනික වැඩි කාලෙකුත් නැහැනේ මාසයයි. උදේම නැගිටලා විනාඩි දෙකක් හිතනවා මේ මොහොතේ අකුසල සංස්කාර මා තුල විපාකයට පැමිණ ඇති බව. තත් කල්පනා කරන්න. ඊට පස්සේ දෙවෙනි එක කාරණා පහයි තියෙන්නේ. දෙවෙනි එක තමයි මේ අකුසල සංස්කාර වනාහි පෙර සසර මා විසින්ම ගොඩනගාගත් දේවල් බව. දෙවෙනි එක මේ අකුසල සංස්කාර මා විසින්ම ගොඩනගාගත් ඒවා මිසක් ලෝකේ කිසිවෙක්වත් ගොඩනගපු ඒවා නෙමෙයි. අන්න එතකොට
එයා තුළ උද්වේගයක් ඇති වෙනවා වගකීම් කරුවා නම් මමම තමයි. එතකොට අර ලෝකයට ඇඟිල්ල දික් කරන්න හිතෙන එක ලෝකයට චෝදනා කරන්න හිතෙන එක නවතිනවා පින්වත්නි. හැමදාම අර ලෝකයට ඇඟිල්ල දික් කරන ගතියක් තියෙනවනේ. ඔයා තමයි, මෙයා තමයි, එයා තමයි, ආවල් දේ තමයි, මේ දේ නිසා තමයි කියා ලෝකේ සංසිද්ධි අහුල පෙන්නනවා. ලංකාවේ රැයට ගුවන් රූපවාහිනී නාලිකාවක් පැය 2ක් විතර 10න් පස්සේ අහගෙන ඉන්නකෝ. තර්ක විතර්ක කර ඔයා තමයි, එයා තමයි, මෙයා තමයි කී ඒගොල්ලෝ එකිනෙකනට චෝදනා කරන අපිත් ඇස් දෙක අරගෙන බලාගෙන ඉඳලා නින්දට යනවා. එතකොට අපේ ඔළුවේ හැම වෙලාවකම රැව් දෙනවා. මේ හේතු නිසානේ මේක උනේ කියලා. දැන් යා තුල ඒ ගතිය නැහැ. එහෙම ඇහෙනකොටම ටීවී එක වහලා දාන්න හිතෙනවා. ඒක බොහොම දුර්වල මානසිකත්වයක් නෙමෙයි. ඒ වගේ විකාර කතා ඇහෙනකොට මෙයාට තේරෙනවා මේගොල්ලෝ හොද්දටම අවුල් වෙලා ඉන්නේ කියලා. ඇයි අපිට ධර්මයෙන් නිපෙන්නේ? උදේම නැගිටලා බැලුව පළවෙනි විනාඩි දෙකේ කොහොමද අකුසල් සංස්කාර විපාකයට පැමිණ ඇති බව. අකුසල් සංස්කාර තමයි මේ විපාකයට පැමිණිලා තියෙන්නේ. ඒතකොට දෙවෙනි විනාඩි දෙකේ බැලුව මොකක්ද? මේ අකුසල සංස්කාර මා විසින්ම ගොඩනගාගත්ත දේවල් පෙර සංසාරයේ මෙහිදී වෙන්න බෑ. මොකද අකුසල් සංස්කාර මෙහිදී ගොඩනගාගත්ත ඒවා නව සංස්කාර විදිහට ගොඩනගන්නේ නව සංස්කාර ඒවා. පෙර සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආපු සසර ගමනේදී මා විසින්ම ගොඩනගාගත්ත ඒවා වෙන කවුරුවත් එහෙම කරපුවා නෙමෙයි. මහත්යාවක් කරපු එකක් නෙමෙයි. බිරිඳවත් කරපු එකක් නෙමෙයි. අම්මයි මායි දෙන්නම කරපු එකක් නෙමෙයි. දෙමව්පියෝ දරුවෝ ඔක්කොම එකතු වෙලා අත්වැල් බැඳගෙන කරපුවත් නෙමෙයි. එහෙම අත්වැල් බැඳගෙන සංස්කාර රැස් කරන ගතියක් නැහැ. පුද්ගලිකව අභ්‍යන්තරිකව සංස්කාර ගොඩ නැගෙනවා. එහෙනම් මේ සංස්කාර වනාහි මා විසින්ම සසරදී ගොඩ නගාගත්ත දේවල් වෙන්න කෙනෙක් ගොඩ නගපුවා නෙමෙයි. ඔන්න දෙවෙනි විනාඩි දෙකේ